ඔබ කිසිම දිනක මෙලෙස නොසිතන්න. මම නම් පව්කාරයෙක්. මම පුවක් ගහක ගියා දෙපළක්. මට ජීවිතේ හැමදේම නැති වුණා. මම කුමක් පටන් ගත්තත් බාධාවක් කරදරයක්. මට කිසිම දෙයක් හරියන්නේ නැහැ. මට නම් ජීවිතේ ලොකු ඉලක්ක කිසිවක් නැහැ. මට කාත් කවුරුවත් නැහැ. මට නම් කිසිම අයෙක් විශ්වාස නැහැ. මට කිසිම කෙනෙක් විශ්වාස කරන්නත් බෑ. මම කිසි දිනක කිසිවෙකුට දෙවැනි වෙලත් නෑ. ඒ වගේම කිසිම කෙනෙකුට කිසිම දිනක මම දෙවැනි වෙන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔබ මෙසේ සිතන්න. මා පුණ්‍යවන්තයෙකි. මට හැමදේම හරියනවා. බාධාවන් මම අභියෝග කරගන්නවා. මට ජීවිතේ හැමදේම හැම කෙනාවම නැති වුණත් මට මම ඉන්නවා. එහෙයින් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. මට මොන බාධාවක් කරදරයක් ආවත් ඉදිරියටම කරගෙන යනවා. සියල්ල හරියාවි. මට ජීවිතේ හොඳ ඉලක්ක තිබෙනවා. ඒවාට මම කොහොම හරි යනවා. මට හැමෝම ආදරෙයි. හැමෝගෙම ආශිර්වාදය හැමදාමත් මට තියෙනවා. මට හැමෝම ඉන්නවා. මට ඔවුන් පිළිබඳ විශ්වාසයි. ඒ වගේම ඔවුන්ට මාවද විශ්වාසයි. මම හැමෝගෙන්ම ගන්න යමක් තියෙනව නම් පමණක් ගන්නවා. ඔවුන්ගෙන් මම ඒ ගැන ඉගෙන ගන්නවා. මෙලොව ඉපදුන කිසිවෙකුට අන් අයගේ උපකාරයක් උදව්වක් නොමැතිව ජීවත් වෙන්න බෑ. එහි ඉන්නේ සියලු දෙනා සමගම මම සහයෝගයෙන් එකමුතුකමින් ජීවත් වෙමි ලෙස ඔබ මෙතෙන් පටන් අදිටන් කරගන්න. ඒ වගේම ඔබ එය තේරුම් ගත යුතුයි. ඔබ ඉපදුනේ තනියම. එහෙනම් ඔබ මේ ලොවින් යන්නේ. ඒ කියන්නේ මැරෙන්නේ තනියම. අපි මේ ජීවත් වෙන්නේ කෙටි කාලයක්. අන්නේ කෙටි කාලයේදී තමාවම විශ්වාස කරලා ඔයාගේ සිහිනයට යන්න මගක් හොයා ගන්න. ඒ විට ඔයාට පුළුවන් වේවි ඔයාගේ ජීවිතය හරි ලස්සනට ගෙවා ගන්න. ඉතින් මේවා දැන් සියලුම දෑ ඔබේ කරගන්න. ස්තුතියි.